අයිබෝවන් කියල පිළිගන්නවා ඔයාලව. හැමදාම එකම විදියට බිත්තර කන්න ගිහින් එපා වෙලා දෙන්නේ. එහෙනම් මෙන්න අද මම ගෙනාව බිත්තර වලට සුපිරි ට්විස්ට් එකක් දාපු කෑමක්. මුලින්ම වැඩේට ඕන කරන බඩු මුට්ටු ටික මෙන්න මේ විදියට එකතු කරගමුකෝ. අඩුපාඩුවක් කරගන්න එපා හොඳේ. හරි, අපි දැන් තාච්චියක් ටිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගමු. ඊට පස්සේ අබ, කුරුඳු, රම්පේ, කරපිංචා, සුදු ලුණු දාලා මේ විදියට කලවම් කරගන්න. ඊට පස්සේ මේ විදියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් චුට්ටක් කලවම් කරගන්න. ඊට පස්සේ අමු මිරිසුයි තක්කාලිය දාලා ආයෙත් කලවම් කරගන්න. දැන් අපි කෑලි මිරිස්, කහ කුඩු, ලුණු කුඩු ඒ වගේම පොල් ටිකකුත් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ගසාගත්ත බිත්තර ටිකත් එකතු කරලා ආයෙත් කලවම් කරන්න තමයි තියෙන්නේ. මතක තියාගන්න බිත්තර ටික හුඟක් වේලෙන්න දෙන්න එපා. භාගිත වේලෙද්දි අපේ රහස් ඉන්ග්‍රීඩියන්ට් එක ඒ කියන්නේ මුරුංග පොළ ටික එකතු කරගන්නවා. මුරුංග කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ ගුණෙන් උපරිමයි. දැන් ඉතින් මේ ඔක්කොම ටික හොඳට යාළු මිත්‍ර වෙන්න කලවම් කරලා කොළ ටික තැම්බුනාම ලිපෙන් බාගන්නයි තියෙන්නේ. ඔන්න බලන්නකො පෙනුම. බිත්තරයි පොළුයි මුරුංග කොළයි මැච් එක සුපිරියටම ගහලා තියෙනවා. බත්පතක් ඉවර කරන්න තප්පර ගානක් කෑ. ඉතින් රස විතරක් නෙමේ මුරුංග කොළ කියන්නේ ඇඟට පුදුමාකාර විදිහට ගුණ දෙන කෑමක්නේ. මේකේ ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක ගොඩක් අඩංගුයි. ඒ වගේම අපේ ඇස් පෙනීම හොඳ කරන, ඇඟේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න වගේම ශරීරයේ තියෙන අනවශ්‍ය කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පාලනය කරන්න මුරුංග කොළ උදව් වෙනවා. ඉතින් මේ වගේ ගුණ කෑමක් සතියකට සැරයක්වත් අපේ කෑම වේලට එකතු කරගන්න එක ඇඟට හරිම ගුණදායකයි. ඔයාලත් මේක මේ විදියටම ගෙදරදීම හදලා බලලා රස කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්න. සුබ දවසක්.